guys ඉතින් අද අපි ශ්‍රී කරන්න යන්නේ ඒ කට් කරලා ආයෙ ගන්න එක ආගෙන ඉතින් guys අද ඔයාලා එක්ක යන්න හදන්නේ මම කලින් vlog එකක් ගහලා තියෙනවා මෙතන ඊය පාරත් පොඩ රින්ග් එක වෙලා අන්තිම ටික කම්ප්ලීට් කරගන්න බැරුණා අද මම ඒ ලොකේෂන් වලට full වීඩියෝ එකක් ගේන්න දිගටම ඉන්න යමු අපි මේ ප්ලේස් එක බලන්න වැඩ ගන්නද මල්ලි ඉතින් guys අපි මේ ඉන්නේ අපේ ඇඩ්වාන්ස් දෙන දවසේ ඉතින් අපි ඇඩ්වාන්ස් අරගෙන තමයි ගමන පිටත් වෙන්න හිටියේ guys ටැක්සි එක දාලා තියෙන ටැක්සි එක 575 right දාවට guys මේක තමයි ලොකේෂන් එක හරි එක්සර්සයිස් කරන අද සීතල දවසක් බලමු ඉස්සරහට කියලා මොකද වෙන්නේ කියලා guys මෙතන තමයි ප්ලේස් එක මම කලින් vlog එකක් කරලා තියෙනවා guys ගොඩක් සැරයක් මම මෙහෙට ආවිල්ලා තියෙනවා නමුත් හැම පාරකම අන්තිම ටික මට ගහන්න වෙන්නේ නැහැ. ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඉතින් අද මම ඔයාලට full review එකක් ගේන්නම් මෙතන. ඇත්තටම මේකේ පැයකට රූපල් 600ක් වගේ මුදලක් ගන්නවා. මේ කබාන වගේ තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රින්ක් කරන රෝට බාබකියු ඒ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් සමයකේ ගොඩක් නිකසනක පිරෙනවා. ඉතින් දැන් ඕටම් ඉන්න ගොඩක් සීතලයි. ගොඩක් කට්ටිය අඩුයි අදානික වීකෙන්ඩ්ස් වල මේකේ සෙනග ඉන්නවා ඇත්තටම. මේක වීක්ඩේ අද මන්ඩේ නිසා සෙනග අඩුයි. අඩු කියන්නේ නැහැ ඇත්තටම. ඉතින් හරියම නිදහස් ඔයාලට පෙන්නන්න පුළුවන්. මේ කට්ටිය අපි මැප් එක ගැහුවොත් එම බීච් එක කියලා අපිට මේක නම් හරියට මුහුදක් වගේ. මුහුදක් sorry. මෙයාලා බීච් එකට අපිට වැවක් වගේ ඇත්තටම මෙයාලට මේක පේන්නේ බීච් එක. ඇත්තට මේ මොස්කව් වලට කිලෝමීටර ගානකින් තමයි බීච් එකක් තියෙන්නේ. ඉතින් මොස්කව් වල ඉන්න අයට මේ අවට ඉන්න අයට බීච් එකක් දකින්න හම්බෙන්නේ නැහැ. අපිට ලංකාව වටේ මුහුද තිබ්බට මෙහෙට ඒ අවස්ථාව නැහැ. ඉතින් ඒක තමයි ටුවරිස්ට්ලා වැඩි ප්‍රමාණයෙන් ලංකාවට වගේ ට්‍රැවල් කරන්න හේතුවත් බීච් සයිඩ් වලට. ඉතින් මේ කට්ටිය අහසයි. ඉතින් එයාපෝට් එකකුත් මේ ළඟ තියෙනවා. ඔයාලට පේන ප්ලේන් එකකුත් යනවා. අර ඉතින් අද පොඩ්ඩක් සීතලයි. ඇත්තටම මෙතන මම සමයකේ ආපු ලාවට දගන්න පුළුවන් වුණා. ඔරු වගේ තියලා තියෙනවා. ඉතින් ඒක මාර ලස්සනයි. ලස්සන ප්ලේස් එකක් මම එන ආසයි මෙතනට. දැන් ඉතින් ඕටන් කාලේ නිසා ගස්වල කොළ හැල්ලා තියෙන. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් හරියම ලස්සන ප්ලේස් එකක්. ඔයාලා මොස්කව් වට ඉන්නවනම් මොස්කව් වල ඉන්නවනම් මේ ප්ලේස් එකට ඔයාලට එන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මෙට්‍රෝ වල ඇවිල්ලා ඔයාලට ඕනනම් ටැක්සියක් දාගෙන එන්නත් පුළුවන්. ඉතින් වැඩි කොස්ට් එකක් යන්නෙත් නැහැ. ඔයාලට මේ ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. යාළුවොත් එක්කලා කපල් එකක් කිසිම අවුල නැහැ. සේෆ්ටි හොඳටම තියෙනවා. කවුරුත් ඇඟිලි පැදලි ගහන්නේ නැහැ. මේ රටවල කොහොමත් ඒ දේ තියෙනවා. ඉතින් එන්ජොයි කරන්න මේ වගේ ප්ලේස් ඔයාලට ගෙනත් දෙන්න ඉස්සරහට. අපි බලමු අපේ සෙට් එක තව JBL එක දාලා ඇවිල්ලා ඇපාර්ට්මන්ට් එකේ ආයි ගියා. ටැක්සියක් දාගෙන JBL එක අරගන්න. ඉතින් අපි බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එක කන්ටිනියු කරගන්න ලැබිච්ච එක මටත්
හරි උමනාවක් තිබ්බ මේ view එක ගන්න නිසා මේක ඔයාලට share කරන්න. නමුත් මට වෙලා තිබ්බේ ආපහු හැම දවසක බීලා vlog එක සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. ඉතින් අද මම ඔයාලට full review එකක් දෙන්න හිතුවේ. ඉතින් නැවතත් කියනවා ඔයාලට මොස්කෝවට ඉන්නවනම් ඔයාලට මෙතනට ඇවිල්ලා enjoy කරන්න පුළුවන්. සුපිරිම place එකක් විදියට recommend කරලා කියන්න පුළුවන්. වැඩි බජට් එකක් යන්නෙත් නැහැ. කට්ටියක් එක්ක ඇවිල්ලා සුපිරි සපත් දාන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පෙන්නනම් මේ කබාන මම ඔයාලට කලින් කියනවා වගේ මෙතන changing වගේ දාගන්න පුළුවන්. return කරගන්න පුළුවන්. change කරගන්න. ඉතින් barbecue වගේ දාන්න පුළුවන් මේ හරිය. ඔයාලට පේනවා ඇති මාර ලස්සන ගස්කොළ වලින් වට වෙච්ච. ඉතින් වොලිබෝල් කෝඩ් එකක් තියෙනවා. ඉතින් කැමති නම් අපිත් වොලිබෝල් එකක් අරන් ගන්න තියෙනවා. වොලිබෝල් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වඩ පිටාව බලද්දි මාරම ෆීලින් එකක් දැනෙන්නේ. ඉතින් ලංකාවේ වැවක් වටේ ඇවිදිනවා වගේ ෆීලින් එකක් දැනෙන පොඩක් වැඩේ කියන්නේ. ඕටම් සීසන් එනවා ඉස්සරහට වින්ටර් සීසන් එක එන්නේ. ගල් ගහයි තමයි එන්නේ. සීසන් එකට අපි try කරනවා. මොකද වින්ටර් එකෙත් ඇවිල්ලා බලමු අපි කොහොමද මෙතන සිටුේෂන් එක කියලා. දැන්වත් සීතලයි. ඕටම් කියන්නේ සීතල පටන් අරගෙන තියෙන්නේ. ඊළඟට වින්ටර් එක. ඉතින් රටවල් ඉන්න කට්ටිය දන්නවා කොහොමද සීතල කාල සීමාවලදී ඒ රටේ මිනිස්සු ගෙවන දුක. ලංකාව අපිට කොච්චර වුණත් ඒ දේවල් නැහැ. මාරම ෆ්‍රීඩම් රටක්. ඉතින් ඒක දැනෙන්න පිට රටකට යන්නම ඕනි ගයිස්. ඉතින් අපි බලමු අපේ යාළුවෝ එද්දි ඉදිරියට මොන වගේ ෆන් එකක් ගන්න පුළුවන්ද කියලා. එහෙනම් දිගටම ඉන්න. පොල් අරගෙන ෆෝන් එක ඔෆ් වෙලා තිබ්බේ. Adanya mau lagi kan normal super choti dah choti ya jatuh bere मैं चैनल अपडेट यार नहीं मोना क्या नहीं ना saya මට කියන්න දෙන්නේ එල්ල සුපර් මට මේලා වචන ඉන්නේ මම පස්සේ කියන්නම් මට තා පොඩි ෂොට් එකක් කාලේ ඉල්ල මම කියන්නම් මොකද ඉස්තරේ කියලා මාර සතුටුයි පන්නේ ඉතින් guys මෙතන වොලිබෝල් කෝඩ් එකක් තියෙනවා. අපිට ලින්ක් එක අරගෙන අපි අපේ වොලිබෝල් යන්න ගියා.
අයිකේ ඔය ෆෝන් එකට ගැව්වේ. ඉතින් guys ඒ දුක අදස් ගෙවුනේ. ලස්සන vlog එකකින් අය දවස් නම්ම ජය වේවා. ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මෙසේජ් කරනවා. මම දන්න දේවල් තියෙනවා ඒත් ඒක ෂෙයා කරගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.